ඔන්න ළමයි අලුත් ෆැබ්‍රික් අරන් ආවා. ගොඩක් කට්ටිය අලුත් ෆැබ්‍රික් ඉල්ලපු නිසා අලුත් ෆැබ්‍රික් අරන් ආවා. මට ෆැබ්‍රික් ගැන නෙමෙයි විශේෂයෙන්ම කියන්න ඕනුනේ. මනුස්සකම ගැන තමා කියන්න අද ආවේ වීඩියෝ එකේ. ඇත්තටම මම මෙහෙම මේ විදිහට මේ දේ කරේ නැත්තම් ඒ කරපු උදව්වට අගය කිරීමක් දෙන්නම ඕනි අනිවාර්යයෙන්ම හොඳ දේ අගය කරන්න ඕනි නිසා ෆැබ්‍රික් ටික පෙන්නන ගමන් මම කියන්නම්. ගොඩක් අය මගෙන් අහනවා මම ෆැබ්‍රික් ගන්න කොහෙන්ද කියලා. මම ගන්නේ මල්වාන සෙලාන් ආකයිට් එකෙන් තමයි ෆැබ්‍රික් ගන්නෙ. එයාලගේ ප්‍රයිස් වලට මේ තරම් හොඳ ෆැබ්‍රික් මට කොහෙවත් හම්බුනේ නැහැ. මම කොළඹ කොටුව මහරගම පමුණුවේ ඔය හැමතැනම මම ෆැබ්‍රික් ගන්න ගිහින් තියෙනවා. හැබැයි මේ ප්‍රයිසස් වලට මේ වගේ ෆැබ්‍රික් මට කොහෙන්වත් හම්බුනේ නැහැ. මල්වානේ වුණත් මම හිතන්නේ සෙලාන් එකේ විතරයි මේ වගේ ෆැබ්‍රික් තියෙන්නේ. මේ සීබ්‍රා ෆැබ්‍රික් එක ගොඩක් වෙලාවට මගින් යන එක මට මාෂා ගන්න ලොකු ආසාවක් තිබුණේ නැහැ. මේ වුණාට මේක දැක්කට පස්සේ ගන්න හිතුණා. ඒක ටිකක් ලස්සන ෆැබ්‍රික් එකක්. ලිනන් වගේම කොටන් ෆැබ්‍රික් ගොඩාක් අඩු ප්‍රයිස් වල තියෙනවා. ඉතින් නම් මට කියන්න ඕනේ ඒක නෙමෙයි. මම මේ ෆැබ්‍රික් ගන්න ගිය වෙලාවේ පොඩි ප්‍රශ්නයක් වුණා. මම කියතේ සල්ලි මදි වුණා. මට ෆැබ්‍රික් ටික ගන්න. ඉතින් ඒ වෙලාවේ එතන ආවා මේ සෙලානා කෙට් එකේ අයිති අයියාව මම සාමාන්‍යයෙන් ඉතින් අයියේ කියලා කතා කරනවා. ඉතින් ඒ වෙලාවේ මට සාමාන්‍යයෙන් රුපියල් 900 වගේ තමයි මදි වුණේ. ඉතින් මම ගණන් හදාගියේ මට ගාන වැරදුනා. ඒක තමයි වුණේ. මේ මම දැනගත්තු මම තවත් වැඩියෙන් රෙදි අරන් තිබුණා. ඉතින් ඒ වෙලාවේ හැටියට වෙන කිසිම කෙනෙක් කරන්නේ නැති දෙයක් අයියා වචනයක්වත් කිව්වේ නැහැ. මුකුත්ම කිව්වේ නැහැ. එතන මේ මගේ රෙදි ටික දාලා තිබ්බ මල්ලිට කිව්වා මේ account number එක දෙන්න මේ නංගි තිබ්බ වෙලාවක දාන්න කියලා. ඉතින් එහෙම කිසිම කෙනෙක් මං හිතන්නේ කිසිම කෙනෙක් ඒ වගේ දෙයක් කරයි කියලා මට නම් එහෙම හම්බෙලත් නැහැ. රෙදි වලින් මං අඩු කරන්න කිව්වා. ඉතින් රෙදි වලින් ආට අඩු කරන්න විදිහක් නැහැ. මේක ලිනන් එකක්. රෙදි වලින් අඩු කරන්න විදිහක් නැහැ. මේ කැලි කපපු නිසා යාර ගන්නටනේ මං ගන්නෙ. තොග ගත්තරම යාර රෝල් ගන්න නැහැ තාම. ඉතින් මේ ඒ වෙලාවේ හැටියට ඒ අයියා මට ඒක ඇත්තටම ලොකු උදව්වක් කරපු මේ පොඩි කියන්නේ රුපියල් 900 පොඩි මුදලක් වුණා. මාව විශ්වාස කරලා ඒ වෙලාවේ කිව්වා නංගි account එකට දාන්න කමක් නැහැ නැත්නම් ආපු වෙලාවක දෙන්න කියලා. ඉතින් ඒ වෙලාවේ හැටියට එක වචනින් කියන්න බැරි තරම් උදව්ව මම ගෙදර ආපුවම මං ගිහලා සල්ලි account එකට දාලා ආයෙ අයියට කෝල් එකක් දීලා ගෝ අයියේ account එකට දැම්මා thank you කරපු උදව්වට කියලා. ඉතින් හොඳ quality fabric වගේම හොඳ මනුස්සකම තියෙන හිත හොඳ හරිම friendly team එකක් එතන ඉන්නවා. ඒ වගේම එතන වගේ ලොකු ආකේඩ් එක අයිති කෙනෙක් වුණත් එහෙම කිසිම ආඩම්බරකමක් කිසිම දෙයක් නැහැ. එතන අපි කියපුවම hina වෙලා හොඳට කතා කරලා අපිට මේ ෆැබ්‍රික් එක මොකද්ද කියලා අහුවොත් ඒ ෆැබ්‍රික් එක ගැන අපිට හොඳ දැනුමක් දෙනවා. යාළුවා තේරුම් කරලා දෙන මොකද්ද මේ ෆැබ්‍රික් එක මේ වගේ මොනවද කියලා එයාලා අපිට කියලා දෙනවා. ඒක නිසා ඔයාලත් යන්න සෙලාන් ආකේඩ් එකට යාළුවගේ ලොකු සේල් එකක් පටන් ගන්නවා. ආයෙම කලින් තිබ්බ අවුරුදු මාසෙ තිබ්බා මම ගිහලා යාර 80කට වඩා අරන් ආවා. ගිහිල්ලා ඔයාලත් ගන්න රෙදි බිස්නස් කරන කෙනෙක්ට නම් ගොඩාක් හොඳ ක්වොලිටි රෙදි ගන්න පුළුවන් එතනින්. ඉතින් මට අන්න ඒක තමයි කියන්න ඕනේ. මම සෙලාන් ආකේඩ් එකේ ෆෝන් නම්බර් එක දාලා තියන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දීලා එතෙන් යන්න. ඉතින් ආයෙත් මම කියනවා thank you අයියේ ඔය වීඩියෝ එක දැක්කොත් එහෙම thank you මට ඒ වෙලාවේ හැටියට කරපු උදව්වට. වෙන කිසිම කෙනෙක් මම හිතන්නේ මේ වගේ දෙයක් කරාවි කියලා. ඉතින් ඒක තමයි කියන්න ඕනේ. තව දෙයක් විස්කෝස් ඉල්ලපු කට්ටියට විස්කෝස් පොඩි ප්‍රමාණයක් අරන් ආවා. මම ඒක දැම්ම පෙන්නන්නේ නැහැ. මොකද විස්කෝස් ගැන ගොඩක් ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවා. යාළුවා මම ඊළඟ වීඩියෝ එකේ විස්කෝස් ෆැබ්‍රික් එක ගැන වීඩියෝ එකක් අරන් එන්න. කොට වෙන්නේ මොන ෆැබ්‍රික් එකද 30s 40s කියලා වර්ග දෙකක් තියෙන ඒවා මොන වගේද ඔයාලා කොහොමද කොට වෙන්නේ නැති ෆැබ්‍රික් එක තෝරගන්නේ? මේ කියන්නේ quality fabric එකක් කොහොමද විස්කෝස් වලින් තෝරගන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්න. ඉතින් මෙන්න මේ වගේ මේ cotton fabric එකක් මේ වගේ ගොඩක් රෙදි ගොඩක් අඩු මිලට සෙල්ලම් එක ගන්න පුළුවන් වගේම ඔයාලට දැන් ඕඩර්ස් දා ගන්න පුළුවන්. fabric ගෙනල්ලා තියෙනවා. මේ වගේ හොඳ ඩිසයින් ටිකක් මම අරන් ඉන්න ලස්සන ඩිසයින් ටිකක් එහෙනම් ගිහින් එන්න. අගේ කළ යුතු දේ අගේ කළ යුතුමයි. ඒක නිසා තමයි මේ වීඩියෝ එක කරන්න ආවේ. fabric කෙනකම් බලන් හිටපු කට්ටිය දැන් ඉඳන් ඕඩර්ස් දාගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න උත්සාහයි.